Hello friends, welcome back to my YouTube channel. අද මම කතා කරන්න යන්නේ මගේ productivity setup එක ගැන. ඔයගොල්ලෝ දන්නවා මම කලින් වීඩියෝ එකක් කරලා ඇති මම productivity life එකක් start කරා. ඉතින් ඒකේ මම කරන දේවල් ඔක්කොම වෙන දේවල් ඔයගොල්ලන්ට මම weekly update එකක් දෙනවා. අද ඒකේ දෙවෙනි වීඩියෝ එක. ඉතින් අද මම ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ මගේ setup එක ගැන. ඉතින් අපි යමු මගේ setup එක, මගේ phone එක, මගේ tab එක, මගේ ඒ වගේ productivity setup එකක් මම හදලා තියෙන්නේ. අපි අද එක පොඩි tour එකක් කියමු. ගිහිල්ලා setup එකක් බලමු. ඉතින් guys මට එදින්දා මගේ ටාස්ක් වල මට ඕනෙම කරන දෙයක් තමයි මේ තියෙන්නේ. මගේ ෆෝන් එක. මේකෙන් තමයි මම මගේ හැමදාම ටාස්ක් වල වැඩිපුරම ගොඩක් වැඩ කරන්නේ. ඇත්තට මේක නැත්තම් මගේ අත කැඩුනා වගේ මේ ෆෝන් එක නැත්තම්. මේක TCL 503 මගේ ෆෝන් එක. මම මේක ළඟදී ගත්තේ. මම යූස් කරා මට එහෙම ලොකු අවුලක් තේරුන්නේ නැහැ. මිලියම්පියර් 5000ක බැටරි එකක් තියෙනවා. එහෙම ලොකු ඉෂුව එකක් තේරුන්නේ නැහැ. කැමරාවත් හොඳයි. මේක කිලින්ම කියන්න ඕනේ මේක මේ ස්පොන්සර් මුකුත් නෙමෙයි. මට මේ හිතුන දේ කිව්වේ. ඉතින් මේක මේ හොඳ ෆෝන් එකක්. ඉතින් මං වැඩි කාලයක් නෑ අරගෙන තාම හරියට යූස් කරේ නෑ. ඉතින් යූස් කරද්දි තමයි ඉතින් මන් දන්නේ කොහොමද කියලා ෆෝන් එක. හැබැයි ඇත්තට මට පාවිච්චි කරපු කාලේ තුල නම් මේක කිසිම දෙයක් වුණේ නෑ. මාර අර රෙස්පොන්සිව් ෆින්ගර්ප්‍රින්ට් ටච් එකක් තියෙනවා. ඔයගලන්ට පේනවා වෙන්නේ නැති මේ ස්ක්‍රීන් එක උනත් හොඳ නිකන් ලස්සන මේ ඩීසන්ට් ලුක් එකක් තියෙනවා මේ ෆෝන් එකේ. මට එහෙම ලොකු කියන්න මේකේ වරදක් නැහැ. ඉතින් මේක තමයි මට ගොඩක් මට උදව් වෙන මගේ ප්‍රධානම උපකරණේ ඩිවයිස් එක. මේ තියෙන්නේ ඊළඟට මට ගොඩක්ම වැදගත් වෙන එක. මගේ ටාස්ක්, මගේ කැම්පස් එකේ වැඩ, නෝට්ස් ඔක්කොම දාලා තියෙන්නේ මේකේ. මගේ මැෂින් එකෙන් පස්සේ, කැමරා එකෙන් පස්සේ, ෆෝන් එකෙන් පස්සේ මේක තමයි මට ගොඩක්ම වටින එක. මම මේක අද බයි කරේ. කලිනුත් මගේ ටැබ් එකක් තිබ්බා. ඒ ටැබ් එක පොඩි හානියක් වුණා. ඒකින් තමයි මේක අද මේ බයි කරේ. මේක Galaxy Tab A9 කියන මොඩල් එක. ඇත්තටම මේ Samsung ලගේ මම මේක දැන් අද පාවිච්චි කරා. මේක අර අලුත් අප්ඩේට් එකෙන් අර අලුත් මේ OS එක තියෙන්නේ අර මාර ලුක් එකක් මේකේ තියෙන්නේ. ඒ කියන්නේ මේ performance ගොඩක් හොඳට තියෙනවා. ඇත්තටම මේකෙත් මම ලොකු වරදක් කියන්න නෑ. ඉතින් අද තමයි ගත්තේ. තාම මම යූස් කරා. අද ගොඩක් වැඩ කරා. බැටරි හෙල්ත් එක ගැන කිව්වොත් මේකෙත් මට මතක හැටියට තියෙන්නේ හරියට මතක නෑ මිලියම්පියර් 5000. ඔව්. මට හරියටම මතක නැහැ. බට් මං හිතන්නේ මේකේ ඇත්තෙත් මිලියම්පියර් 5000. ඇත්තටම මගේ ටාස්ක් වලට ගොඩක් මට මේක වැදගත් වෙනවා. මගේ තියෙන නෝට් ටික එතකොට කැම්පස් එකේ තියෙන මොක් පේපර්ස් ඒ වගේ ඒවා ඔක්කොම මම මේකේ තමයි දාලා තියෙන්නේ. දැන් මම අද ඔක්කොම මේකට දාගත්තා. කලින් ටැබ් එකක් තිබ්බේ Samsung එකක්ම තමයි. ඉතින් ඒකට ලොකු හානියක් වුණා. මේක අර මම ඔයගලන්ට එක දෙයක් පෙන්නන්නම්. ඉන්නේ මගේ නෝට්බුක් එක. මේකත් මගේ මට ගොඩක් අත්‍යවශ්‍ය වෙන දෙයක්. මේක තමයි මම මගේ නෝට්ස් ඒවා මේ ඔක්කොම ලියලා තියෙන්නේ. මේ නෝට්බුක් එකත් එක්ක බලද්දී ඕගොල්ලන්ටම බලා ගන්න පුළුවන්. මෙන්න බලන්න වෙනස මේ දෙකේ. මෙන්න බලන්න හරියටම තියෙන වෙනස. නෝට්බුක් එකට වැඩිය මේ ටැබ් එක පොඩි. මට මේ ටැබ් එක මේ අර ගෙනියන්න අතේ මෙහෙම අල්ලගෙන යන්නත් පුළුවන්. මගේ සයිඩ් බෑග් එකෙත් මට මෙහෙම දාගෙන යන්න පුළුවන්. ඇත්තටම මේ නෝට්බුක් එකේ මේකේ කියලා වෙනසක් නැහැ. නෝට්බුක් එකට වැඩිය පොඩ්ඩයි මේකේ මේ බරේ වෙනසක් තියෙන්නේ. ඉතින් මං හිතනවා මම හොඳ තෝරා ගැනීමක් ගත්තේ කියලා. මේකේ කැමරා එක උනත් හොඳයි.
මං තාම හරියට කැමරා නම් යූස් කරේ නෑ. මං කොහොමත් කැමරා යූස් කරනවත් අඩුයි. මගේ මොකද සෙටප් එකේ වැදගත් මේක ඕගලන්ට පෙන්වන්න තියෙනවා. මේ දැන් මේ රෙකෝඩ් කරන කැමරාවට පිටිපස්සේ තියෙන්නේ මගේ සෙටප් එකේ වැදගත් මේක. කෙලින්ම ආයේ මගේ මැෂින් එක මේ තියෙන්නේ guys. ඉතින් මට ඊළඟට ඕනේ කරන මගේ ප්‍රධානම උපකරණේ මගේ මැෂින් එක. මේක ගැන ඕගොල්ලන්ට කෙටියෙන්ම කියනවා නම් processor එක i7 3rd gen. ඇත්තරම මේක මාර මේ එදින්දා ටාක්ස් වලට එහෙම හොඳයි. මම මේක ලොකුවට අප්ග්‍රේඩ් කරලා නැහැ. graphics card එකක් එහෙම මුකුත් කිසිම දෙයක් ගහලා නැහැ. මම මේකට යූස් කරන්නේ මෙන්න මේ mouse එක. එකම brand එකේ ඒවා. මෙන්න mouse එක, මෙන්න keyboard එක. මේක මම හිතන්නේ Bagel. ඒ ඔන්න ඔහම නමක් තමයි මේක තිබ්බේ. කෙලින්ම අර ලයිට් එකක් වුණත් ඒක S2කට අර එච්චර ලොකු අමාරුවක් නැහැ. ලයිට් එක වුණත් ඇත්තටම මේකේ හොඳ ප්‍රීමියම් විදිහට තියෙනවා. මේක තමයි මගේ සෙටප් එක. මේක තමයි මගේ හිච්චි සෙටප් එක. මම මේ රෙකෝඩ් කරන්නේ දැන්ටමත් වෙබ්කෑම් එකකින් රෙකෝඩ් කරන්නේ. මේ මගේ පරණ ලැප් එක. ඒක තමයි වෙබ්කෑම් එකක් යූස් කරලා තමයි මේ රෙකෝඩ් කරන්නේ. ඉතින් මේක තමයි මගේ කම්පියුටර් සෙටප් එක. මෙන්න මේ තියෙන්නේ සම්පූර්ණ මගේ ඩෙස්ක් සෙටප් එක. කොච්චර ලස්සනද බලන්න. යට මන් තියලා තියෙනවා මගේ තව අර බුක්ස් වගේකුයි නෝට්බුක් එකයි ඒ ටික තියලා තියෙනවා. මෙතන mouse එකයි keyboard එකයි තියලා තියෙනවා. මම තව යූස් කරනවා මේකට සබ් එකක්. ඒක වෙනම මේ ඩෙස්ක් එකේ යට තියෙනවා සබ් එක. මගේ මේ සෙටප් එක ගැන මට ඒ ටික තමයි ඉතින් ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ. හරි guys, ඉතින් ඒ ටික තමයි සෙටප් එක ගැන කියන්න තියෙන්නේ. මේක ඇත්තටම මට එච්චර ලොකු කාලයක් ගියේ නෑ හදන්න. ඇත්තටම මම මේක මේ පොඩි කාලෙකින් හදපු සෙටප් එකක්. මිනිමල් ඒක අර අපි කියනවා නම් සාමාන්‍ය භාෂාවෙන් අර ගොඩක් ක්ලියර් ගොඩක් අර ක්ලීන් සෙටප් එකක්. අර කියන්නේ වැඩි ලොකු දේවල් පුරවගෙන නැතුව වෝල් එක වුණත් අර මං සුදු පාටට කැමති කෙනෙක්. ගොඩක් මං සුදු කළු දුඹුරු තමා මගේ තීම් එක වෙන්නේ. මං කීබෝඩ් එකයි mouse එකයි චේන්ජ් කරනවා මේ month එක ඇතුළත. ගොඩක් මගේ white dark brown මේ තුන තමා මගේ තීම් එක විදිහට යන්නේ. ලයිට් අර මං කිව්වා මගේ කේස් එකේ තියෙන බ්ලූ කලර් එක සාමාන්‍යයෙන් ගන්නවා. ඔය මගේ දැන් මේ දාලා තියෙන මේ ඕලම් පීනන්නේ සයිට් එකෙන් ෂීට් එක. ඒ වගේ මං බ්ලූ කලර් එකක් සාමාන්‍යයෙන් යූස් කරනවා ඉඳලා හිටලා. මගේ ප්‍රධාන කලර්ස් තුන තමයි ඒ තුන. ඉතින් මං මේ තීම් එකට සම්පූර්ණයෙන් මගේ කාමරේ රෙනෝවේෂන් එකක් කරන්න යන්නේ. තව ඉතින් ටික දවසක් යයි. දැම්ම යන කරගන්න බෑ. ඉතින් ඔයගොල්ලන්ට සද්දෙන් ඇහෙම වෙන්නේ පිටිපස්සෙන් චූම් පම්මාවත් එනවා මේ විද්දි. මම නෙමෙයි අයියා. ඉතින් මම යනවා මොකක් හරි වනිස් ගෙඩියක් කන්න. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔක්කොටම good bye.